අද වීඩියෝ එක අරගෙන ඉන්නේ තේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ජාත්‍යන්තරය දක්වා ඒක ගෙන යන්න කැමති අයට, වර්ධනය කරන්න කැමති අයට අවශ්‍ය තේ ටින් එක. එහෙම නැත්නම් මේ ටී කැනිස්ටර් සම්බන්ධයෙන් ඒ වගේම අපේ රටේ තියෙන ඖෂධ වර්ග එකතු කරලා ඒවා කුඩු කරලා හර්බල් ටී එකක් නිෂ්පාදනය කරලා ජාත්‍යන්තරය දක්වා ගෙන යන්න කැමැත්තෙන් ඉන්න අයට ඒගොල්ලන්ටත් ඒ හර්බල් ටී ඇසුරුම් කරන්න පුළුවන් හොඳ ඇසුරුමක් තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔබේ නිවසේ මුළු තැන්ගේට ඒ කොළුබඩු වර්ග අසුරන්න නැත්නම් වෙනත් දේවල් අසුරන්න අවශ්‍ය හොඳ ටින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තමයි වැදගත්. ඒ වගේම ඔයාගේ වෙළඳ සැලේ එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකේ ඔයාට කැමති විදියට ඔයාගේ කාර්යාලයේ ඕනම දෙයක් ඇසුරුම් කරලා ලස්සනට පිළිවෙලට පැක් කරලා තියන්න පුළුවන් හොඳ ටින් වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් ඒ විදියට. දැන් මම මීට කලින් වීඩියෝ 3ක් විතර අරගෙන ආවා. තේකොළ බිස්නස් එකක් කරගෙන යන අයට උදව්වක් වශයෙන් එකක් තමයි ටී බෑග් එකක් නිෂ්පාදනය කරලා ඒකට තේකොළ අසුරලා ඔයා කොහොමද ඔයාගේ නිෂ්පාදනයට අගය එකතු කරලා වෙළඳ පොළට නිකුත් කරන්න කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේම නිවසේදී අඩු මුදලකින් තේ බෑග් එකක් හදාගෙන කොහොමද ඔයාගේ අලවිය කරන්න කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේම ටී කැනිස්ටර් එකක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ ටින් එකක් පාවිච්චි කරලා ඔයා කොහොමද ඔයාගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි කරගන්නේ විදේශ වලට අලෙවි කරන්නේ කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඒකෙම දිගුවක් විදිහට තමයි අද දවසේ වීඩියෝ එකක් ගෙනාවේ. අද මම ගෙනාවා ඕගොල්ලන්ගේ තේ නිෂ්පාදනය. තේකොළ වේවා, හර්බල් ටී එක වේවා, එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදනයක් ජාත්‍යන්තර තලයට ගෙන යනකොට ඔයා අගය එකතු කරන්න ඕන. ඒකට වටිනාකමක් දෙන්න ඕන. ඒකේ බාහිර ස්වරූපය දකින්නකොට තමයි ගොඩක් අය ආසා හිතෙන්නේ. ඉතින් ඒ බාහිර ස්වරූපය ලස්සනට ඇසුරුම් කරලා ඒක පැක් කරලා ඔයා ඒක වෙළඳ පොළට ඉදිරිපත් කරොත් තමයි වැඩි දෙනෙක් මිලට ගන්න. ඒ වගේ තමයි අපි දන්නවා අපේ රටට එනවා පිට රට වලින් විදේශ සංචාරකයෝ එනවා. ඉතින් ඒගොල්ලෝ අපේ තේකොළ අරගෙන යනවා. ඒ රටවලට. ඉතින් ඒ අරන් යනකොට ඒගොල්ලෝ මේක සිහිවටනයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ ටින් එක ලස්සනට දාලා නැත්නම් වෙනත් ස්වාභාවික පැක් එකක අසුරලා ඔයා එහෙම ඒක පිළිවෙලට ඉදිරිපත් කරනවා නම් ඒගොල්ලෝ ඒක ගෙනියනවා. ඊළඟට අපේ රටේ බොහෝ අය පිට රටවලට යනවා. යනකොට ඒගොල්ලොත් අපේ රටේ තේකොළ අරන් යනවා. ඒ යාළුවන්ට හිත මිත්‍රාදීන්ට තෑගි දෙන්න පිට රටවල ඉන්න යාළුවන්ට තෑගි දෙන්න ඒගොල්ලෝ අරනවා. ඉතින් ඒ අරගෙන යනකොටත් එයාලා නිකම්ම බොක්ස් එකක දාලා නැත්නම් තේකොළ ටිකක් අරන් යන්න කැමති නෑ. ඒගොල්ලෝ කැමති මේ වගේ ලස්සන ටින් එකක දාලා මේ වගේ පැක් කරලා ටින් එකක දාලා හොඳ වැදගත් විදිහට මේක තෑග්ගක් දෙන්න තමයි කැමති. ඉතින් මේ වගේ එකක් වැදගත් විදිහට තෑග්ගක් දෙන්න පුළුවන්. දැන් බලන්න මේ ටින් එක. මේ ටින් එක හොඳ නිමාවක් තියෙන ටින් එකක්. මේකේ තියෙන මෙතන ලොක් එකක්. මේ ලොක් එක ඇරලා මෙහෙම අරින්න පුළුවන්. මේ බලන්න ඇතුළ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේකට ග්‍රෑම් 500ක් කිලෝ එකක් වගේ තේකොළ දාන්න පුළුවන්. ඉතින් මේ වගේ පැක් එකක දාලා කෙනෙක්ට අපි තෑග්ගක් දුන්නොත් තේකොළ වේවා, හර්බල් ටී එකක් වේවා, ඖෂධ වර්ග වලින් හදන හර්බල් ටී එකක් වේවා තෑග්ගක් දුන්නාට ඒතර තෑග්ග දෙන කෙනාටත් හොඳ ආඩම්බරයක් තියෙනවා. තෑග්ග ලබන කෙනාටත් වටිනාකමක් තියෙනවා. දැන් මේ වගේ ටින් අපි ළඟ තියෙනවා ඕගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. දැන් බලන්න මේ ටින් එක. මේක සාමාන්‍යයෙන් මේකට ටී බෑග් 20ක් වුණත් දාන්න පුළුවන්. එතකොට තව බොහෝ දෙනෙක් භාවිතා කරනවා මෙන්න මේ වගේ ස්වභාවික ලී වලින් නිෂ්පාදනය කරපු ලී පෙට්ටි. ඉතින් මේ වගේ තේකොළ දාලා ලබා දෙනවා. මොකද මේක තේකොළ දාලා මේ වගේ ලී පෙට්ටි එක තේකොළ පැකට් එකක් දාලා දෙනවා. මොකද මේක පරිසර හිතකාමී නිෂ්පාදන නිසා ගොඩක් අය මේක මිලදී ගන්න කැමතියි. මේකත් ලෝකයේ ගොඩක් සමහර රටවල ඒගොල්ලෝ වැඩිපුරම යන්නේ ස්වභාවික මේ පැකින් මැටීරියල් වලදී ඒගොල්ලෝ බලනවා ස්වභාවික දේවල් වලට පොලිතින් වලට ඒ වගේ වලට කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ට තමයි මෙන්න මේ වගේ ලී පෙට්ටියක් තියෙන්නේ. මේක වුඩන් බොක්ස් කියලා අපි කියන්නේ. ඉතින් මේකත් අපි ළඟ තියෙනවා. ඔයාගේ නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් යුරෝප් වගේ රටකට යවනවා නම් ඔයාගේ තේකොළ වේවා, එහෙම නැත්නම් හර්බල් ටී වේවා, වෙනත් නිෂ්පාදනයක් වේවා බොහෝ දුරට ඔයා බලන්න ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු පැකේජින් එකක් තෝරාගන්න. එතකොට තමයි ඒගොල්ලෝ වැඩිපුර මිලදී ගන්න කැමති. මොකද ඒගොල්ලෝ හරි ආසයි මේ වගේ ස්වභාවික දේවල් වලට. බොහෝ දෙනෙක් මගෙන් අහනවා මේ ටින් වල සම්බන්ධයෙන් මේ ටින් වල වීඩියෝ දැකලා මේ ටින් ගැන අහනකොට ගොඩ දෙනෙක් අහනවා මේකට කිලෝ කීයක් දාන්න පුළුවන්ද, ග්‍රෑම් කීයක් දාන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම දැන් මේ වගේ ටින් වලට මේක පුරවලාම තේකොළ දාන්නේ නැහැ. දැන් අපි තේකොළ දැම්මට ලොකු ප්‍රමාණයක් මේවට තේකොළ දාන්නේ පුරවලා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කරන්නේ
මෙන්න අපි ගත්තොත් මෙන්න මේ ටින් එකේ තියෙනවා තේකොළ බෑග්. මේ තියෙන්නේ. මෙතන තියෙනවා තේකොළ බෑග් 20ක්. දැන් මේ ටින් එකේම තියෙන මේ ටී බෑග් 20යි. සාමාන්‍යයෙන් මේ ටී බෑග් එකට තියෙනවා ග්‍රෑම් දෙකක්. ඒතකොට ග්‍රෑම් දෙකක් ගත්තාම සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් වගේ තමයි මේකේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ අය බලාපොරොත්තු වෙනවා මේකට කිලෝ ගණන් තේකොළ දාන්න. එහෙම තේකොළ නිකන් කිලෝ ගණන් දාලා එහෙම විකුණන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් වැදගත් විදිහට තමයි දෙන්නම. එතකොට මේ වාගේ තේකොළ දාලා දැන් මේ පැක් එකේ ඔයාලට පෙන්නන්නම් මම මෙතන තියෙනවා මේ අර සිලිකා ජෙල් එකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ ආර්ද්‍රතාවය කියන්නේ ජල වාෂ්ප තියෙනවා නම් උරා ගන්න මේ වාගේ සිලිකා ජෙල් පැකට් එකකුත් දාලා තියෙනවා. ඒක දාලා ලස්සනට මේ වාගේ මේක පැක් කරලා මේ විදිහට අපිට දාලා තියෙනවා. මේ විදිහට දාලා තමයි මෙහෙම වහලා තියෙන්නේ. එතකොට දැන් මේවට බොහෝ දෙනෙක් මගෙන් අහනවා මේකට තේ කිලෝ කීයක් දානවද? ග්‍රෑම් කීයක් දාන්න පුළුවන්ද? ග්‍රෑම් 500ක් දාන්න පුළුවන්ද? ග්‍රෑම් 100ක් දාන්න පුළුවන්ද කියලා. එතකොට මම කියන්නේ හොඳට බලන්න මේ තේකොළ පැකට් මේ වගේ ටින් වල කැනිස්ටර් වල දානකොට මේ කැනිස්ටර් එකට තේ කිලෝ ගණන් දාන්නේ. ග්‍රෑම් 500 250 දාන්නේ. මේකට දාන්නේ ටී බෑග් 20ක් 30ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේක පොරෝලාම දාන්නෙත් නැහැ. මොකද මේක සාමාන්‍යයෙන් දැන් ඔයා ටී බෑග් එකක් රුපියල් 300ට 400ට ටී බෑග් 20ක් විතර විකුණනකොට සාමාන්‍යයෙන් මේ වගේ ටී බෑග් ටින් එකක දාලා ඔයාට විකුණන්න පුළුවන් මේක රුපියල් 5000කට විතර විකුණන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් හිතනවා ඇති ඇයි අපි මේ කැනිස්ටර් එකක දාලා අපේ තේකොළ විකුණන්නේ? ඔයාගේ තේකොළ මේ වගේ කැනිස්ටර් එකක දාලා විකුණනකොට තියෙන වාසිය තමයි ඔයාගේ තේකොළ බ්‍රෑන්ඩ් එකකට හොඳ වෙළඳපොළ වටිනාකමක් ලැබෙනවා. ඒ කියන්නේ අපි නිකම්ම මේ වගේ තේකොළ පැකට් එකක දාලා විකුණනවට වඩා මේ වගේ ටින් එකක දාලා විකුණනකොට මේක හොඳ ගානකට අලෙවි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ පැකට් එකක දාලා ඔයා තේකොළ මේ ටික රුපියල් 300ට විකුණනවා. ඔයාට මේ වගේ ටින් එකක දාලා මේක රුපියල් 5000කට 3000කට වගේ මුදලකට විකුණන්න පුළුවන්. එහෙම තමයි විකිනෙන්නේ. ඔය අනිවාර්යෙන් අන්තර්ජාලය බලන්න. ඊළඟට ඔයා ලංකාවේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් වල තේකොළ සුපර් මාකට් එකට ගිහලා බලන්න. ඒගොල්ලෝ ටින් එකක දාලා මේ වගේ එහෙම නැත්නම් කැනිස්ටර් එකක දාලා නැත්නම් මේ වගේ වුඩන් බොක්ස් එකක දාලා විකුණද්දී ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මිල ඩබල් ට්‍රිබල් කරලා තමයි විකුණන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ග්‍රෑම් දෙකේ තියෙන ටී බෑග් වල අසුරලා මේක ඔයා දානවා මේක ඇතුළට දාලා මේ විදිහට වහලා ඔයාගේ නම ගහලා මේක ඔයාට විකුණන්න පුළුවන් ලොකු මුදලකට. අන්න ඒක නිසා තමයි අපි ඔයාට මේ වගේ ටී කැනිස්ටර් එකක් ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න කියන්නේ. දැන් අනිත් කාරණේ තමයි ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ නම මේකේ print කරගන්න. ඒක අමාරු වැඩක් නෙමෙයි. ඔයා කමියුනිකේෂන් එකකට එහෙම නැත්නම් printing shop එකකට ගිහිල්ලා ඔයා මේක ඒගොල්ලන්ට දුන්නොත් එතන ඒ ග්‍රැෆික් නිර්මාණ කරන්නට දුන්නොත් එයා මේක දිහා බලලා මේකේ කලයකට ගැලපෙන හොඳ ඔයාගේ නම දාලා හොඳ ස්ටිකර් එකක් ඔයාට එයා ඩිසයින් කරලා දෙයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක වටේට ඔයාගේ ලස්සනට අවශ්‍ය විදිහට ඔයාගේ ස්ටිකර් එක අලවන්න. අලවලා ඔයාට ඔයාගේ නම මේකේ ගහලා ඔයාට විකුණන්න පුළුවන්. දැන් මේ වගේ ටින් එකක් ගත්තත් මේක වටේ ලස්සනට ඔයාට ස්ටිකර් එකක් අලවන්න පුළුවන්. ඔයාගේ නම අලවලා මෙහෙම ලස්සනට මෙතන ඔයාගේ ලෝගෝ එකක් අලවලා මේක ඔයාගේ නිර්මාණයක් විදිහට ඔයාගේම භාණ්ඩයක් විදිහට ඔයාට මේක අලෙවි කරන්න පුළුවන්. දැන් ඔයා මේක වෙළඳපොලේ සාමාන්‍ය වෙළඳපොලේ මිලදී ගන්න ගියොත් ඔයාට මේක සෑහෙන මුදලක් වෙනවා. ඒකට ඔයාට මේක එකක් මිලදී ගන්න බෑ. ඔයා මේක 1000ක් 2000ක් වගේ මිලදී ගන්න. එතකොට දැන් සුළු පරිමාණයෙන් තේකොළ ව්‍යාපාරයට ඇතුල් වෙන පුද්ගලයාට මේ වාගේ ටින් එකක තමන්ගේ නිෂ්පාදනය අලෙවි කරනවා කියන්නේ සිහිනයක්. ඒක කරන්න අමාරුයි. ලොකු මුදලක් යනවා. හැබැයි අපි ඒක නිසා තමයි මේ ටින් එක ඔයාට හොයලා දෙන්නේ. ඒතර ඔයාට තියෙන්නේ ඔයාගේ නම ලස්සනට මේකේ ගහගෙන ඔයා මේක ලස්සනට ඔයාගේ නම ඩිසයින් කරලා ඔයා මේකේ අලවලා ඔයා බය නැතුව මේක අලෙවි කරන්න. දැන් මෙන්න මේ ටින් එක බලන්න. මේක ගොඩ දෙනෙක් ගන්නවා ඒගොල්ලෝ දාන්න. මේක ඇතුලේ තියෙන කම්පාර්ට්මන්ට් තුනක්. මේ වගේ ලස්සනට දාන්න පුළුවන්. මේක හොඳ නිමාවක් තියෙනවා. මේක තනි පාටක් තියෙනවා. ඔයාට කැමති ස්ටිකර් එකක් මේකේ ඔයාගේ නම අලව ගන්න පුළුවන් ඕන තැනකින්. අලවලා ඔයාට මේක අලෙවි කරන්න පුළුවන්. දැන් මම කියවනේ ඔයාගේ මේ නිෂ්පාදන ටික ඔයාගේ තේකොළ නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් අලෙවි කරන්න පුළුවන් මේ වගේ ටින් වල දාලා. ඊළඟට මේ ටින් ගොඩක් අය පාවිච්චි කරනවා මුළු තැන්ගේ ලස්සනට මෙන්න මේක තියන්න පුළුවන් ඔයාගේ කුළු බඩු වර්ග දාලා තව අවශ්‍ය භාණ්ඩ දාලා ලස්සනට මේක තියන්න පුළුවන්. දැන් මේක බොහෝ දෙනෙක් මිලදී ගන්නවා මුළු තැන්ගෙට.
මේ වගේ කෑලි 6ක් ඉල්ලනවා 12ක් ඉල්ලනවා. ඒතර මේක ලස්සනට මේ වගේ තියලා ඔයාගේ නිවසේ ලස්සනට මුළු තැන්ගේ මේක ලස්සන පාට තියන්න පුළුවන්. මේකේ කුළු බඩු වර්ග දාලා සීනි දාලා තේකොළ එහෙම නැත්නම් කෝපි කුඩු කුළු බඩු වර්ග මේ හැමදේම කරඳ මුංගු ඊට පස්සේ එනසාල් ඒ වගේ ඕන දෙයක් දාලා ඔයාගේ මුළු තැන්ගේ මේකට තියන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ වෙළඳ සැලේ ඔයාට සමහර වෙලාවට ඕන වෙනවා මේ වගේ ටින් වල දාලා යම් දේවල් තියන්න. ඒකට ඔයාගේ වෙළඳ සැලේ මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට ඔයාට ඕන දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් දැන් ඔය මෝටර් පාර්ට්ස් වගේ බඩු විකුණන තැන්වල ඒ ෂොප් වල මේකට ඇන වර්ග දාන්න පුළුවන්. තව මේ පොඩි උපකරණ දාන්න පුළුවන්. දාලා මේක විකුණන්න පුළුවන්. ඉතින් එහෙම අයත් ගොඩක් මේක මිලදී ගන්නවා. දැන් මේ ටින් එක මේ බොක්ස් එක වැඩිපුරම ගන්නවා මේක දරුවන්ගේ මේ අර පාට පැන්සල් වගේ දේවල් ගන්න දාන්න පුළුවන්. ඇඳුම් වගේ මහානායක මේ කතුර ටේප් එක නූල් කෝන් එක ඒ වගේ ගොඩක් දේවල් මේකේ දාන්න පුළුවන්. අර බොබින් වගේ දේවල් මේකේ දාන්න පුළුවන්. ලස්සනට දාලා තියෙනවා. එහෙනම් ගොඩක් ඒ වගේ අය මේක මිලදී ගන්නවා අපේ. එතකොට මේක මේ වගේ තියෙනවා කම්පාර්ට්මන්ට් තුනක්. මේකට ඕන දෙයක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි දරුවන්ට මේකේ ඔය කෑම දාලා දෙන්න පුළුවන්. තව දේවල් බිස්කට් වගේ දෙයක් වුණත් මේකේ දාලා තියන්න පුළුවන්. බය නැතුව. ඊළඟට මෙන්න මේක. මේක වැඩිපුරම ගන්න තෑගි දෙන අය. මේ තියෙන මේකේ හොඳ ඇතුළට දාන්න පුළුවන් ටොපි චොක්ලට් ඕන දෙයක් දාන්න පුළුවන්. දැන් මේක ගොඩක් අය ගන්න තෑගි දෙන්න. ඉතින් මේකේ ඕන භාණ්ඩයක් දාලා මේක ලස්සනට ගෙදර තියන්න පුළුවන්. මුළු තැන්ගේ තියන්න පුළුවන්. මේකත් ගොඩක් දෙනෙක් ගන්නවා ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ මෙන්න මේක. මේකත් තේකොළ අසුරන ටින් එකක්ම තමයි. අපේ ලංකාවේ ඉහළම බ්‍රෑන්ඩ් වල තේකොළ විකුණන අය තමයි මේ වාගේ ඇසුරුම් භාවිතා කරන්නේ. මේක ලස්සනට තියෙනවා. මේ පොතක් වගේ තමයි තියෙන්නේ. පොතක් වගේ තියෙන්නේ. අරින්න පුළුවන්. මේක ඇතුලේ තියෙන කම්පාර්ට්මන්ට්. ඉතින් දැන් මේක ගොඩක් දෙනෙක් මගේ වීඩියෝ කලින් වීඩියෝ එකක් දැකලා මට පිටරට ඉන්න අය කීප දෙනෙක්ම කිව්වා බර්ත්ඩේ එකට. එයාගේ දරුවගේ බර්ත්ඩේ එකට පුළුවන් නම් මේකට චොක්ලට් අපි පිටකොටුවේ තියෙනවා ටොපි චොක්ලට් පිටරට චොක්ලට්. ඒවා මේකට දාලා මේක මම තැපැල් කරලා යවුවා කොරිය කරලා. හරියට මේ දරුවගේ බර්ත්ඩේ එක දවසට මේක මම කොරිය කරලා යවුවා මේ වගේ එක දාලා. මොකද දැන් දරුවාගේ අය මේක හරි ආසයි මේක පාවිච්චි කරන්න. මේක සීවටනයක් විදිහට තියාගන්න. ඉතින් බොහෝ දෙනෙක් දැන් මට අනිද්දා තියෙනවා මේක ඕඩරයක්. කුවේට් වල ඉන්න එයා කුවේට් වල වැඩ කරන්නේ. ඉතින් එයාගේ මිනි බිරියගේ බර්ත්ඩේ එකට මට කිව්වා මේකට ටොපි චොක්ලට් මේකට දාලා එයා ඒ නන් ටික වෙලා තියෙනවා. මට මුදලත් එයා මේ වෙනකොට දාලා තිනවා. ඉතින් මේක මම කොරිය කරලා නිවසට යනවා එයාගේ බර්ත්ඩේ එක දවසට. ඉතින් මේකට දරුවෝ හරි කැමති මේක සිහිවටනයක් විදිහට තියාගන්න. ඉතින් අම්මත් තාත්තා රට ඉන්න සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ ඊළඟට පෙම්වතාට උනත් මේ වගේ එක දාලා චොක්ලට් ටොපි වගේ දේවල් යවන්න පුළුවන්. ගොඩක් අය මේක ඉල්ලන්නේ ඒකට තමයි. ඉතින් මේකටත් පුළුවන්. මේකටත් ටොපි චොක්ලට් වගේ දේවල් දාලා ඔයාගේ හිතවතෙක්ගේ බර්ත්ඩේ එකට දරුවෙක්ගේ බර්ත්ඩේ එකට නැත්නම් අම්මා තාත්තගේ බර්ත්ඩේ එකට මේකට මොනවා හරි දෙයක් දාලා අපිට යවන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා අපිට කතා කරන්න. අපි මේක ඒ නිවසට කුරිය කරලා යවන්නම් අනිවාර්යයෙන්ම. මේ දිනේට ඔයා කියන දිනේට අපි කුරිය කරලා යවන්නම්. දැන් මේ වීඩියෝ එක බලන ගමන් ඕගොල්ලෝ අහයි මගෙන් මේ වගේ දිග පල්ල කොහොමද කියලා මම කියන්නම්. දැන් මේ ටින් එක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 14මාරක් උසයි. මේකේ පළල මේ පල්ල තියෙන අරය තියෙනවා සෙන්ටිමීටර් 7මාරක් විතර මේක අරය තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකයි. මේකත් ඒ ගණන්මයි තියෙන 14මාරයි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ ටින් එක. මේ ටින් එක ගත්තොත් මේක සෙන්ටිමීටර් 16මාරක් විතර උසයි. මේකේ දිග තියෙනවා මේ හරස් දිග අපි ගත්තොත් සෙන්ටිමීටර් 8මාරක් විතර. ඒ වගේම මේ පැත්තට ගත්තොත් සෙන්ටිමීටර් 7ක් විතර වගේ තියෙනවා. ඒතර අපි මෙන්න මේ ටින් එක මේ බොක්ස් එක ගත්තොත් මේක සෙන්ටිමීටර් 22මාරක් මේ පැත්තට තියෙනවා 22මාරක්. මේ පැත්තට තියෙනවා සෙන්ටිමීටර් 12මාරක් මේ පැත්තට. ඊට පස්සේ මේක මෙතන උස ගත්තොත් මේ උස මේක සෙන්ටිමීටර් 4මාරක් වගේ උසයි. ඊට පස්සේ මේ බුක් ෂෙල්ෆ් එකක් වගේ තියෙන මෙන්න මේක. මේක ගත්තොත්
මේක සෙන්ටිමීටර් 24ක් මේ පැත්තට තියෙනවා. උස පැත්ත 24යි. ඊට මෙතන පළල පැත්ත ගත්තොත් සෙන්ටිමීටර් 16ක් වගේ තියෙනවා. ඊට පස්සේ මෙතන මේ අරේ ඝනකම වගේ ගත්තොත් සෙන්ටිමීටර් මෙතන 5මාරක් වගේ තියෙනවා මේක. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. මේකට හොඳ ප්‍රමාණයක් දාන්න පුළුවන්. තේකොළ දානවා නම් තේකොළ, වෙනත් දෙයක් දානවා නම් එහෙමත් දාන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාගේ ගෙදර සිහිවටනයක් විදිහට ලස්සනට තියන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා ඇති සමහර ওই විද්වත් අය, මහාචාර්යවරු, ඇමතිවරු වොයිස් කට් දෙද්දී එහෙම අර පිටිපස්සේ තියෙනවනේ බුක් රැක් ලස්සනට. අන්න ඒ බුක් රැක් එකක් වාගේ කෙනෙක්ට බුක් රැක් එකක් වාගේ තියෙනවා නම් කෙනෙක්ට මෙන්න මේක ලස්සනට තියන්න පුළුවන් මෙහෙම. ඉතින් ඒකටත් මේක හරි වැදගත්. මේක හොයන්න බෑ. මේක පින්තූර ගන්නකොට උනත් මේ විදිහට තියන්න පුළුවන් ලස්සනට. ඉතින් මේක හරිම වැදගත් කෙනෙක්ට. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ මිල අහයි දැන් ඔයගොල්ලෝ මිල කීයද කියලා. ඔයා මේක සාමාන්‍යයෙන් ඔයාට වෙළඳ පොලේ මිලදී ගන්න ගියොත් මේක ඔයාට රුපියල් 150ක් 200කටවත් මිලදී ගන්න බෑ සමහර වෙලාවට බඩු හොයන්න නැහැ. බඩු ගන්න තිබුණත් ඔයාට මේක රුපියල් 150ක් 200ක් විතර එනවා. සාමාන්‍යයෙන් අපි රුපියල් 110කට විතර වගේ තමයි මේ වගේ එකක් දෙන්නේ සාමාන්‍යයෙන් භාගයට භාගයක් අඩුවට. ඉතින් ඔයාට පුළුවන් අපිට WhatsApp message එකක් දාලා මේකේ මිල ගණන් අහන්න. අපි කැටලොග් එකක් තියෙනවා මේ වගේ මිල ගණන්, දිග පළල, වර්ණ. ඉතින් ඔයාට මේ ටික ගන්න පුළුවන්. හැබැයි මේකේ සාමාන්‍යයෙන් අපි මේක සෙල්ලර විකුණනවා නම් ඒ මිලටම තමයි දෙන්නේ. නමුත් ඔයා තොග කෑලි 12කට වැඩියෙන් තොග ගන්නවා නම් මේක රුපියල් 110ක් 120ක් නැත්නම් රුපියල් 100ක් වගේ මුදලකට දෙන්න පුළුවන්. මොකද දැන් මේ වීඩියෝ එක අද තමයි මේක පබ්ලිෂ් කරන්නේ. නමුත් මේක කාලයක් යනකොට මේ මිල අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද මම හරියටම කියන්නේ මිල. මම කියන්නේ මේක 100ත් 120ත් වගේ මුල්වලකට අපිට තොග දෙන්න පුළුවන්. මේක සිල්ලර දෙනවා නම් 150ක් 170ක් වගේ මිලක් වෙනවා. ඒ වගේම මේ බොක්ස් එක ගත්තොත් දැන් මේ බොක්ස් එකත් සාමාන්‍යයෙන් මේක මෙතන දිග තියෙනවා සෙන්ටිමීටර් 13ක් වගේ. ඊට උස තියෙනවා සෙන්ටිමීටර් 6මාරක් වගේ. ඊට පස්සේ මෙතන පළල ගත්තොත් සෙන්ටිමීටර් 8මාරක් වගේ තියෙනවා. ඉතින් මේක නම් මම දෙන්නේ සිල්ලර දුන්නොත් මේක 150ක් විතර වෙනවා. ඊට පස්සේ මේක තොග දෙනවා නම් මේක රුපියල් 100යි දෙන්නේ. කෑලි 10ක් 12ක් වගේ ගන්නවා නම්. හැබැයි මේක වැඩිපුර ගත්තේ තේ වලට නෙමෙයි. මේක ගත්තා ගොඩක් ওই පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියෝ ගත්තා. මොකද ඒගොල්ලන්ට අර එක එක නිර්මාණ කරන්න කියනවා. මේ වගේ අර කාර් වගේ දේවල් හදන්න, කරත්ත වගේ දේවල් හදන්න, තව නිර්මාණ කරන්න දෙනවා. ඉතින් මේක සැහැල්ලු ලීයක්. මේක දරුවන්ට පුංචි පීයකින් උනත් කපලා මේකෙන් නිර්මාණ කරන්න පුළුවන්. ලී නිසා ඉතින් මේක සැහැල්ලු ලීයක් තියෙන ගිනි පෙට්ටිය වගේ ලීයක්. ඉතින් මේක ගත්තේ ගොඩක් ඒ වගේ. ඉතින් ඕගොල්ලන්ට දැන් මේ වගේ ටින් අත්‍යවශ්‍ය නම් ඔයාගේ ව්‍යාපාරයේ වැඩි දියුණු කරගන්න, ඔයාගේ ව්‍යාපාරයේ අගය එකතු කරගන්න ඔයා මේ ටින් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා අපිට WhatsApp message එකක් දාන්න. අපි ඒ වගේ මිල ගණන් ගෙවන්නම්. ඔයාගේ නිවසටම අපිට මේක කුරියර් කරලා දෙන්න පුළුවන්. මොකද මේක අපි ශ්‍රී ලංකා තැපෑලෙන් තමයි එවන්නේ. එතකොට අපි මේක ඔයාලට නිවසටම එවනවා. සාමාන්‍යයෙන් කිලෝ එකකට මේකෙන් කෑලි 12ක් වගේ වන්න අපිට රුපියල් 300ක් වගේ මුදලක් තමයි යන්නේ. ඉතින් ඔයා අපේ සිලෝන් බිස්නස් සබ් YouTube channel එක නරඹන්න. ඒකේ තියෙනවා ඔයාලට දියුණු වෙන්න පුළුවන් අලුත් බිස්නස් අයිඩියා. ව්‍යාපාරික අදහස් ගොඩක් තියෙනවා. ඊළඟට අපේ විශේෂත්වය තමයි අපි මේ හැම භාණ්ඩයක් ගැනම කියලා දෙනව විතර නෙමෙයි මේක මිලදී ගන්න තැනක් කියනවා. නිකම්ම භාණ්ඩයක් හඳුන්වලා දුන්නට වැඩක් නැහැ. මේක ඔයාලට මිලදී ගන්න බැරි නෝ. වෙනත් වීඩියෝ තියෙනවා. ඒවා බලනකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඒක බැලුවා විතරයි. වීඩියෝ එක බැලුවා. ඒකේ කියන භාණ්ඩෙ ගෙන්න ගන්න බෑ. ඉතින් නමුත් අපේ වීඩියෝ වල හැම එකකම ඔයාලට අලුත් අදහසක්, ව්‍යාපාරික අදහසක් කියා දෙනවා. ඒ වගේම ඒ භාණ්ඩේ ඔයාලට අමුද්‍රව්‍ය ගන්න විදිහ, ඒකේ තාක්ෂණය, ඒ මැෂින් ගන්න විදිහ හැමදේම අපි කියලා දෙනවා. ඒ විතර නෙමෙයි අපි ඒවා හොයලා ඔයාගේ නිවසටම කුරියර් කරලත් එවනවා. ඉතින් සිලෝන් බිස්නස් හබ් YouTube channel එක subscribe කරන්න. අපේ මේ වීඩියෝ එක like කරන්න. අර bell icon එක click කරොත් ඔයාලට අපි දාන හැම වැදගත් වීඩියෝ එකක්ම අපි වීඩියෝ එක දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට එනවා. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් සිලෝන් බිස්නස් හබ් YouTube channel එක, සිලෝන් බිස්නස් හබ් Facebook page එක, ඒ වගේම සිලෝන් බිස්නස් හබ් TikTok account අපේ channel එක තියෙනවා. ඒ හැම එකම follow කරන්න. මේ හැම එකකින් අපි ඔයාලට ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.